මම ඔබට අද පොඩි කතාවක් කියලා දෙන්න යන්නේ අනුරුද්ධ මහරහතන් වහන්සේ ගැන. ඊළඟට අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ගෝල නමක් ගැන. අනුරුද්ධ මහරහතන් වහන්සේ අපේ බුද්ධ ශාසනයේ ගත සිටියේ ශාක්‍ය වංශේ අමිතෝදන කියන ශාක්‍ය රජුරුවන්ගේ පුතා. එතකොට අපේ භාග්‍යවතුන් වහන්සේ කොයි ශාක්‍ය රජුරුවන්ගේද? සුද්ධෝදන රජුරුවන්ගේ පුතා. එතකොට මේ භාග්‍යවතුන් වහන්සේගේ බාප්පගේ පුතා කවුද? අනුරුද්ධ මහරහතන් වහන්සේ. අනුරුද්ධ මහරහතන් වහන්සේට අගතනතුරු ලැබුණා. කුමකටද? දිවස්ලාභීන් අතුරින් අග්‍රයි. ඒ කියන්නේ අනුරුද්ධයන් වහන්සේට මේ සක්වල ඕන තැනක් පේනවා. ත්‍රිවිධ සමාධිමත් කරපු ගමන් පේනවා. සක්වල ඕන තැනක දිව්‍ය ලෝකවල ඉන්න දෙවිවරුත් එක්ක කතා කරනවා. අග්‍ර. ඒ කියන්නේ දෙවෙනි වෙන්නේ බුදුරජාන් වහන්සේට පමණයි. ඉතින් මේ අනුරුද්ධයන් වහන්සේට දිවස්ලාභින්ගෙන් අග්‍ර වෙන්න විවරණ ලැබුණා. කල්ප ලක්ෂයකට කලින්. පදමුත්තර කියන බුදුරජාණන් වහන්සේ ළඟ. ඊට පස්සේ දැන් ඔන්න සංසාරේ එනවා. පාරමී පුරුපු අය සසරේ යද්දී ඒගොල්ලෝ දුප්පත් වෙලා උපදින්න පුළුවන්ද බැරිද? පුළුවන්. ගානු කහින්ජාගෙන මට්ටමටත් වැටෙන්න පුළුවන්ද? පුළුවන්ද බැරිද? ඒක කොහොමද? දැන් පුළුවන් කියවන නම් ඔබ දන්නේ නැතිනේ මේ මං අහන දැනගන්න. හිඟානු කහින්ජාගෙන මට්ටමට වැටෙන්නත් පුළුවන්ද? දාන ආදී පින්ගම් කරපු අය. පුළුවන්ද බැරිද? දැන් ඔබ කිව්වා පුළුවන් කියලා මේ ඒ කොහොමද? මේ අපිව දන්නේ මෙතන. ඔබට කොහොමද ඒක තේරුනේ? චතුරාර්ය සත්‍ය අවබෝධ නොකරන කෙනාට ඕනම අවස්ථාවක වැටෙන්න පුළුවන්. අන්න මේක තේරුම් ගන්න. සතුන් අතර පොඩින්න පුළුවන්. එතකොට ගොඩාක් දුප්පත් පවුලක පොදින්න පුළුවන්. එදිනෙදා යම් කිසි දෙයක් කර කියා ගන්න බැරි පවුලන සංසාරේ යන පින්වන්ත අය උපදින්න පුළුවන්. හැබැයි ඒගොල්ලන්ගේ ලක්ෂණ තියෙනවා. හොඳ ලක්ෂණ. එතකොට මේ දිවස්ලාභින් අතුරින් අගතනතුරු ලබා ගන්න වාසනාව තියෙන මේ පින්වන්තයා සරිසරා යද්දි බරණැස ඉපදුනා. ඊටාම දුප්පත් පවුලක. ඒ පවුලේ මේ රස්සාව තමයි මෙයා තනකොළ කපලා කදේ අරන් ගිහිල්ලා ඔය හරක් ගවපට්ටි තියෙන්නේ ඒ තැන් වලට ගිහිල්ලා විකුණන. ගවයන්ට කම දෙන්න. මෙයාගේ නම තමයි අන්න බහර. එතකොට මේ කෙනා සිටුවරයෙකු ගාව තමයි වැඩ කළේ. සිටුවරයෙකුගේ සිටුවරයෙක් හිටිය සිටුවරයාගේ ගවපට්ටියට තමයි ගිහිල්ලා විකුණන්න දෙන්නේ. එතකොට මේ සිටුවරයාගේ නම සුමන. සුමන සිටුවරයාගේ ගවපට්ටියට තනකොළ ගේන දුප්පත් මිනිස්සෙක්. දවසක් මෙයා තනකොළ කද කරේ තියාගෙන දැන් විකුණන්න ගෙනියන්න එනවා. එනකොට උපරිට්ඨ කියන පසේ බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්ක මේ මහා පින්වන්තයා. හැබැයි මහා පින්වන්තයා දැන් කවුද? අන්ත දුප්පත් බොහොම අසරණ නැතිබරිකම් වලින් හොදටම පෙළිලා වාසය කරන අඳින්න ඇඳුමක් නැති කණ්ඩ කෑමක් නැතු කෙනෙක්. ඉතින් මේ මහා පින්වතේ. ඉතින් එහෙනම් මහා පින්වත්තා ඉන්න පුළුවන් දිලිඳු පවුල් වල. පසේ බුදුරජාණන් වහන්සේ දැක්කා විතරයි. එයාගේ හිත පොන්දෙට්ටම පැහැදුණා.
පැහැදිලා ඇහුවා ස්වාමීනි දානි ලැබුණාද කියලා ඇහුවා. එතකොට පසේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත ලැබෙන්නේ නැහැ. මම ඒකයි වඩින්නේ ලැබෙන්නේ නැතේ. අනේ ස්වාමීනි එහෙනම් මොහොම පොඩ්ඩක් වැඩින්න කියලා ඉක්මනින් මාර කරේ තිබිච්ච කද පැත්තකින් තිබ්බා. තියලා විනාශේ දෙක අනේ ස්වාමීනි වඩින්න කියලා ගෙදරට එක්කන් ගියා. එක්කන් ගිහිල්ලා හාමිනේගෙන් ඇහුවා ඒ හාමිනේගෙන් ඇහුවා හාමිනේ මට කෑම මොකුත් හදපුවා තියනවද කියලා ඇහුවා. කිව්වා බත් තියුවා. වාගේ බත් පිඟාන බෙදලා තියෙන්නේ කිව්වා. ඊට පස්සේ මේ අන්නබහාර කියන අසරණ දුප්පත් මිනිසයා අර පසේ බුදුරජාන් වහන්සේට කිව්වා අනේ ස්වාමීනි මේ පාත්‍රය මගේ අතට දෙන්න කියලා අරගෙන මේ අනේ ස්වාමීනි ගෙදරට වඩින්න කියලා පාසෝදලා ගෙදර වඩා හෙදවලා ඊට පස්සේ පාත්‍රයට අර කිව්වම මට ඉතුරු කරන්න එපා මේ දානේ ඔක්කොම මම සම්පූර්ණයෙන්ම පූජා කරන්න ඕනේ මේ වගේ අවස්ථාවක් මට ලැබින්නේ දැන් මේ මොකද්ද වැඩි කරන්නේ දානේ දැන් යාට මේ මම පින්ඩස් කර මගේ හැඟීමක් නැහැ මොකද්ද තියෙන්නේ මට දාන දෙන්න අවස්ථාවක් ලැබුණේ ඊට පස්සේ මේ අරගෙන පාත්‍රයට අරගෙන ගිහිල්ලා අනුරුද්ධ මේ උපරිට මේ පසේ බුදුරජාණන් වහන්සේට පූජා කළා කියනවා අනේ ස්වාමීනි මගේ මේ ජීවිතේ හරියට නැති බැරි කමෙක් පෙළෙනවා මට වහන්සේලා දකින්න ලැබෙන හැම දවසකම වගේ මට දෙන්න දෙයක් නැහැ දෙන්න දෙයක් තිබුණු දවසේදී මම කල්පනා කරනවා අනේ මට මේ පින්වත් ස්වාමීන් වහන්සේලා සමුණයන් වහන්සේලා දකින්න ලැබේවා එදාට කොහොමසල නැහැ මට මේ දෙකම එකපාර ලැබුණු අවස්ථාව. මේ නිසා මේ මාකරේ අනුකම්පාවෙන් මේ දානි පිළිගන්න කිව්වා. පිළිගත්තා. ඊට පස්සේ කිව්වා පසේ බුදුරජාණන් වහන්සේට කියනවා අනේ ස්වාමිනේ මෙපින් බලෙන් මට නෑ කියන වචන මේ සංසාරේ අහන්න ලැබෙන්න එපා මට මේ නැති බැරිකම හොද්දට මේ පාගලා චෝ. එයා දන්නේ නෑ. එයා නේ යන්නේ උතුම් ගමන යන සත්පුරුෂ කෙනෙක් කියලා තමන් ගැන දන්නේ නැහැ. හැබැයි තමන්ගේ ගුණයක් තියෙනවා. පසේ බුදුරජාණන් වහන්සේ මෙයාට පේන්න ආහසට පැන නැගලා. ආහසට පැන නැගලා යනවා පසේ බුදුරජාණන් වහන්සේ හිමාලේ. අනිත් පසේ බුදුරු වැඩ ඉන්න තැනට. උන් පසේ බුදුරජාණන් වහන්සේ අදිස්ථානයක් කළා කොච්චර දුර ගියත් මෙයාව පේන්න. මෙයාට පේන්න. දැන් මේ අන්නබාර බලාගෙන ඉන්නවා අන්නබාරට පේනවා දැන්. මොකද්ද පේන්නේ? පසේ බුදුරජාණන් වහන්සේ වඩිනවා. ආකාශේ වඩිනවා. නොපෙනී යන්නේ. ඊට පස්සේ පේනවා කෙලින් පසේ බුදුරජාණන් වහන්සේ වැඩම කළා අනික් බුදුරයන් වහන්සේ ළඟට මේ දානික බෙදනවා. හරි සතුටටපත් වුණා අන්නබාර. සතුටේපත් වෙලා හිස මුදුනේ අද්දික තියාගෙන වැඳගෙන මහා ප්‍රීතියෙන් සාදුකාර දුන්නා. එතකොටම ආර සිටිතුමාගේ ළමයා වැඩ කරන තැනදී ඒ සිටිතුමාගේ ඒ ශේෂතේ සිටිතුමා හිටිය ඇඳේ ආංශි වෙලා ඇඳ උඩ තිබුණා ශේෂතක්. එතනින් සාදුකාරයක් ඇවුණා. සිටිතුමා කිව්වා කවුද මේ සාදුකාර දෙන්නේ? ඉතින් කෝ සිරිතුමනි මම සාදුකාර දෙන්නේ. බොහොම හොඳයි මං කරන හොඳ වැඩ වලට තොප පැහැදිලාද කියලා ඇහුවා. නෑ සිරිතුමනි ඔබට නෙමෙයි මේ සාදුනාදිකයති. අන්න බාර කියන අර අන්ත දිලිතු මිනිසයා කරකෝ පිනකට තිබ්වා. සිරිතුමා පඩගාල ඇඳින් නැගිට්ටා. එහෙම කොහොමද පිනක් කරන්න කියලා ඇහුවා. අද උපරිට පසේ බුදුරජාණන් වහන්සේට මහා දානයක් දෙන්නා. ඒ දානේ ආශ්චර්ය දැකලා මම මේ සාදුකාර දුන්නේ කිව්වා. එමෙ තමන්ගේ සේවකෙ. ඊට පස්සේ සිරිතුමා ඉක්මනට පණිවිඩයක් ඇවිල්ලා අන්න බාරට. ද සිරිතුමා කල්පනා කළා මෙහෙම. මෙයා දිව්‍යුරු පවා පහදින පිනක් රැස් කරලා. දැන් මේක මම සල්ුවට ගන්නවා. මෙයාට මොකටද ඕක? කියලා. ඊට පස්සේ සිරිතුමා අඬගාලෙව අන්න බාර උඹද මොනවා හරි විශේෂ දෙයක් කළාද කියලා ඇහුවා. එහෙමයි සිරිතුමනි. මං මේ
පසේ බුදුරයන් වහන්සේ නමකට දානි පූජා කරගත්තා කිව්වා. හරි මං කවුණු 1000ක් දෙන්න ඔබට ඔය පින් ඕනේ. ඔබ තියෙන දේ කාලා ඉතින්. ඔය පින මට දියන්තු. එතකොට මේ අන්නබාර කියනවා සිටුතුමනි එහෙම සල්ලි වලට මේ පින දෙන්න පුළුවන්ද කියන කාරණේ මං දන්නේ. අනික තමයි මම මේ පින විකුණන්න කැමතිත් නැහැ. කෝකටත් මම පසේ බුදුරයන් වහන්සේගෙන් අහලා කියන්නන්තෝ. ඊට පහවදා පසේ බුදුරජාණන් වහන්සේ විපරම් කර කර ඉන්නට ආරත් වෙන ආයෙ වැඩලා ඉන්නවා කියලා. ආයෙ දුවගෙන ගියාගෙන ගිලකෝ ස්වාමීනි මම ඊ දානේ පූජා කළා. ඊට පස්සේ මෙන්න මෙහෙම වෙලා තියෙනවා සිටුතුමාට මේක දැනගන්න ලැබිලා තියෙනවා දේවතාවියත් මාර්ගේ. දේවතාවය තමයි කියලා තියෙන්නේ මේක. ඉතින් මට කවුන් 1000ක් දීලා මේ ඒ දීප පින විකුණන්න කියනවා. මේක මට තේරෙන්නේ නැහැ. මම මේක විකුණන්න කැමැත්තක් නැහැ. මම මේ පින දුන්නොත් මට පින අඩු වෙයිද කියලා. ඒකට පසේ බුදුරජාණන් වහන්සේ කිව්වා අදාලා පින්වත ඒක මේ වගේ දෙයක් කිව්වා. මෙහෙම හිතන්න කිව්වා. පොඩි ගෙවල් 10ක් තියෙනවා. ඒ ගෙවල් වල පහන් වලට තෙල් දාලා තියෙනවා. වැටි තියෙනවා. හැබැයි ගින්දර නැහැ. ඒ නිසා පහන් පත්තු කරගන්න විදියක් නැහැ. හැබැයි ඔබේ ගෙදර පහනක් තියෙනවා. එතකොට ඒගොල්ලෝ ඇවිල්ලා කියනවා අනේ අපේ ගෙදරටත් පහන පත්තු කරන්න ගින්දර ටිකක් දියන්. එතකොට ඔබ ඒ පහන අරගෙන ඇවිල්ලා මේ පහනට ලං කරනවා. එතකොට මේ පහන පත් තියෙනවා. ඒ පහන ගිහලා ඒ ගෙදරින් තියෙනවා. අනිත් පහනක් තියෙනවා. එතකොට ඔබේ ගෙදර ඇවිල්ලා පහනේ එළිය අඩු වේද කියලා ඇහුවා. ඊට පස්සේ අන්න බාරිගේකෝ අනේ ස්වාමීනි මේ පහන් ආලෝකෙට කිසිම අඩුවක් වෙන්නේ නැහැ කියලා. එහෙනම් දෙන්න කිව්වා. ඊට පස්සේ ඇහුවා එතකොට ස්වාමීනි මෙයා සල්ලි දෙන්න යනවනේ. ඒක ඔබේ කැමැත්තක් කියලා. ඊට පස්සේ මෙයා සිටුතුමා හම්බෙලා කිව්වා සිටුතුමනි මම ඔබතුමාට මේ පින දෙනවා. හරි. මං කවුණු 1000 දෙනවා. එපා. මට සල්ලි එපා. මං පින දෙනවා. මං ඉගෙන ගත්තා ඒක කිව්වා. සිටුතුමා පැහැදිලා මෙයාව එක්කන් ගියා බර්නස් රජු ළඟට. එක්කන් ගිහලා මෙයා හරි හොඳ මිනිහෙක්. මම මෙයාට කවුණු 1000ක් දීලා මේ පින ඉල්ලුවා. මෙයා පින දීලා මේක සල්ලි වලට නෙමෙයි මම මේ පින දෙන්නේ මේක අනුමෝදන් වෙන්න කියලා කිව්වා. රජතුමනි මෙයාට අපි ඉඩම් කැල්ලක් දෙමු ගයක් හදාගන්න මාත් උදව් කරන්නට. ඊට පස්සේ දැන් ඔන්න අන්න බාරට ඉඩම් කැල්ලක් දුන්න ගයක් හදාගත්තා. ටික ටික මෙයා අර පින්බලි ඒ ආත්මේ දියුණු වෙන්න පටන් ගත්තා. දැන් දියුණු වෙන්න මෙයා කොඩි වින කරගත්තද? වසීගුරුකම් කරාද? නෑ. ගෙදරට දිස්ටි බැඳුවද? නෑ. මිනිස්සුන්ව වසී වෙන්න මුට්ටි එල්ලුවද? මොකුත් නෑ. එහෙනම් මොකක්ද යාට උදව් කළේ? සම්පූර්ණ පින්. දැන් මෙයා ඒ ජීවිතේ ගොඩාක් පින් කළා. දැන් මෙයාගේ යාළුවා බවට පත් වුණා අර සිටුවරේ. දැන් මේගොල්ලෝ මරණයටපත්. මරණයටපත් වෙලා දෙවියන් අතර ඉපදිලා ඔන්න අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ අමිතෝදන ශාක්‍යයාගේ පවුලේ පුත්‍රයා වෙලා උපන්නා. ශාක්‍ය රජකම ලැබෙන්න තිබුණේ අන්තිමට අනුරුද්ධ කුමාරයාට. රජකමත් අතහැරලා තමයි පැවිදිමනේ. පැවිදිලා රහත් වෙලා දරහතන් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ කල්පනා කළා මාත් එක්ක එකට ඒ පින් කරපු සොමන සිටුවරයා. දැන් කොහෙද දන්නේ? දැන් කොහේ ඉපදිලාද දන්නේ බලන්න ඕනේ කියලා දිවෙන්සින් බලනවා. දිවෙන්සින් බලද්දී දැක්කා දඹදිව දකුණු පැත්තට වෙන්නේ. දකුණු ඉන්දියාවේ දකුණු පැත්තට වෙන්න වින්ධ්‍යා කියන පර්වතයේ පාමුල තියෙන එක ගමක ගෙදරක මේ පොඩි දරුවෙක් දැන් ඉපදිලා ඉනවා. දැන් අර සිටුවරයා මනුස්සලෝක ඉපදිලා. ඊට පස්සේ මොකද කළේ? අනුරුද්ධ මහරහතන් වහන්සේ කල්පනා කළා මම මෙයාට පිළිහිට වෙන්න ඕනේ. මෙයා මට ගොඩාක් උදව් කරපු කෙනෙක්.
ඒ ගෙදරට ගියා මේ අඳුරන උපාසක කෙනා. ඒ ගෙදරට ගියාම ඒ අඳුනගත්ත පොඩි දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙකුට වයස 7යි අනිත් එක්කෙනාට වයස 10යි. පුතාලා දෙන්නේ. ඊට පස්සේ වස් කාලය උපාසකට කිව්වා උපාසක මට වස් වසන්න තැන අනේ ස්වාමීනි මේ වනාන්තරයක් තියෙන මං කුටි හදලා දෙන්නම් කියලා. දැන් මේ අර පොඩි දරුවන්ගේ තාත්තා කුටියක් හදලා දුන්නා. දැන් දීලා උපස්ථාන කරනවා. උපස්ථාන කළා දැන් වස් කාලය ඉවර වුණා. ඊට පස්සේ දැන් පිටත් යන්නේ. ඊට පස්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේට අර උපාසක වන්දනා කළකෝ ස්වාමීනි මක් උඹ වහන්සේට ගෙනියන්න මේ දිතෙල් වගේ කුයි මේ පය ගල්වන තෙල් වගේ කුවිලා ඇස්ති කළා. එපා උපාසක මට වෙන අවශ්‍යතාවයක් තියෙලි කිව්වා. මොකද්ද කියලා? මට මේ උපස්ථාන කරගන්න මේ සාමණේර පොඩිනමක් මහාන කරගන්න දරුවෙක් නැහැ නේ කිව්වා. ආයෙනම් එන්න පුතේ කියලා අවුරුදු 10ක් පුතා නන ගැව්වා. ආඩගාලා කිව්වා වෙනනම් මේ ස්වාමීන් මේ ලොකු පුතා මෙයාගේ නම මහා සුමන අර පොඩ්ඩගේ නම චූල සුමන මේ පොඩි එකා තාම අවුරුදු 7යි මේ ලොකු එක්කෙනා 10යි මම ඔබ වහන්සේට බහන කරන් මෙයාව දෙන්නම් කිව්වා. ඊට පස්සේ රාතන් වහන්සේ කියනවා අනුරුද්ධයන් වහන්සේ කියනවා උපාසක මේ ලොකු එක්කෙනා නෙමෙයි පොඩි එක්කෙනා දෙන්න බැරිද කියලා ඇහුවා. ඇයි පොඩ්ඩ තමයි අර සුමන සිටුතු. ඊට පස්සේ පුතාගේ වයස කීයද? 7යි. ඉතින් මේ තාචහන පුතාගේ පුතේ මේ ස්වාමීන් වහන්සේ කතා කරනවා පුතාට ඔයා මහණෙන්ට කැමතිද කියලා. මං කැමතියි තාත්තේ කිව්වා. ඊට පස්සේ අනුරුද්ධයන් වහන්සේ කිව්වා දැන් මේ පූජා කරපු සිවුරුත් තියෙනවානේ. අපි මහාන කරමේ නම් පොඩි දරුවක්. එදාම මහාන කරා. මහාන කරා වයස කීයද? මහාන කරලා අවසන් වෙනකට රහත් උදා. අපිට හිතන්න පුළුවන්ද? පින කෙච්චර දුර යනවා කියලා. දැන් මේ රහතන් වහන්සේ නමක් කියලා අනුරුද්ධයන් වහන්සේ දන්නා. දැන් අනුරුද්ධයන් වහන්සේට ඕනේ වෙනවා මේ චූටි රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පෙන්න. ඔන්න සවැත් තුවරට එක්කන් යනවා. අවුරුදු 7ක දරුවෙක් වුණද වෘතල් නේ පෙරම. දැන් අවුරුදු 7කට සිවුරු දාපු චෝටි නම පොඩි නම. නම කව අනිත් වැඩිහිටි තෙරුණාසලා දන්නේ නැහැ නේ රහතන් වහන්සේ නමක් කියලා. වැඩිහිටි අය ඉන්නව මගපල නොලැබුව අය. අර ලස්සන පොඩි නම දැකලා යනගමන් තට්ටු දාගෙන යනවා. පොඩි නම කණෙන් අලල හොල්ල කර යනවා. බුදුරජාණන් වහන්සේ මේ දැකලා හිතුවා මේ පිරිස පව් කරගන්නේ. මේ පොඩි නම මහානුභාව සම්පන්න කෙනෙක්. මේ මහානුභාව සම්පන්න බව මේගොල්ලෝ දන්නේ. ඔయిత කලින් තව සිද්ධියක් වුණා. දැන් සවැතෝ ඉන්නේදී අනුරුද්ධයන් වහන්සේ අසනීප වුණා. අසනීපුණාට පස්සේ නැසතුරට වඩින්න ඉස්සර වෙලා අනුරුද්ධයන් වහන්සේ අතරමඟදී අසනීප වුණා. උනාට පස්සේ මේ පොඩි නම අහනවා ස්වාමීනි මේ අසනීපෙට මොකද්ද මේ අසනීපේ? අනේ පොඩි නම මට මේ තියෙන්නේ බඩේ අජීර්ණයක් කියෝ. මොකද්ද මේකට ගන්න බෙහෙත? මේකට මේ හිමාලයේ අනෝතත්ත්ව වලින් පැම්පුණ්ඩ බිව්වොත් හරියනවා කියලා. ඊට පස්සේ මේ පොඩි නම ගිහිල්ලා අනෝතත්ත්ව විලේ අනිත අනෝතත්ත්ව විල ගන්න නාගරාජෙක් ඉන්නවා. මේ නාගරාජයා ළඟට ගිහිල්ලා කිව්වා අනේ නාගරාජයා දැක්ක මේ පොඩි නම එනවා. දැකලා සම්පූර්ණ මේ වසාගත්තා. මේ ඉල පේන්නේ නැති ඉන්න. එතකොට දෙවිවරු ඔක්කොම එකතු වුණා මේ පොන්චි රහතන් වහන්සේ මහා නාගරාජයෙක් එක්ක සටනක් කරන්න යනවා. මේක බලන්න ඕනේ කියලා. ඊට පස්සේ නාගරාජයා කිව්වා අනේ නාගරාජයා මට පැන්සුවල් ටිකක් දෙන්න. මගේ ගුරුදේවයන් වහන්සේ අසනීපෙන් ඉන්නවා මේ බෙහෙතක් හොයාගන්නයි. මෙහෙ පැන්නේ නැහැ කිව්වා. අනේ දෙන්න කිව්වා. ගන්න පුළුවන් නම් ගන්නවා කිව්වා. මන් දෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද වුනේ? එහෙනම් මං ගන්නද කියලා කිව්වා. ආහනකට නාගරාජයා කිව්වා ගන්න පුළුවන් නම් ගන්න කිව්වා. ආයෙමත් ඒව එහෙනම් මං ගන්නද කියලා. ගන්න පුළුවන් නම් ගන්න කිව්වා. දැන් තුන් පාරක් කිව්වසර. ඊට පස්සේ මොකද කළේ මේ
ඒ පොඩි නම විශාල බ්‍රහ්ම ආත්මයන් මවා ගත්තා. මවාගෙන අර පිනේ විදහාගෙන හිටියනේ අර මේ බිල වසාගෙන මේ පිනේ උඩට පැන්න ගමන් පිනේ යට ගියා. ගියාන් පස්සේ වතුර උඩට ආවා. උඩට එනකොටම පාත්‍රයට වතුර ටික ගත්තා. එහෙනම් මං යනවා කියලා පිටත්. නාද රාජයා හඹාගෙන ආවා. එතකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ නාගයාට කිව්වා නාගය හැප්පෙන්න එපා. මේ පොඩිනම මහා තේජස් සම්පන්නයි හිත පහදවා ගන්න කිව්වා. ඊට පස්සේ නාගයා පෑදුනා. පෑදිලා කිව්වා අනේ ස්වාමීනි ඔබ වහන්සේ වඩින්න ඕනේ නෑ. ඊට පස්සේ මට නිකන් දනුන් දීමක් කරන්න මම පැන් ගේමන් කිව්වා. මේ කාරණේ කියන්න තමයි දැන් එකගෙන යන්නේ. දැන් බුදුරජාණන් වහන්සේට කාරණේ කියනවා. නමුත් අනිත් සංඝයා දන්නේ නැහැ. අනිත් සංඝයා දන්නේ මේ රාතන් වහන්සේ නමක් කියලා. දැන් බුදුරජාණන් වහන්සේට ඕන වුණා මේක පෙන්වන්න අනිත් අයට. බුදුරජාණන් වහන්සේ එදා හිටියේ පූර්වාරාම. පූර්වාරාමේ තියෙන ලොකු පිත්තල කලගෙඩියක්. පොඩි නමට උස්සන්නත් බෑ. එතකොට බුදුරජාණන් වහන්සේ අනුරුද්ධයන් මේ ආනන්දයන් වහන්සේට කිව්වා ආනන්ද ඔය පොඩි නමල එකතු කරන්න. මට මේ අනෝතත්ත වලින් පැන් ටිකක් ගෙනල්ලා මේ පාදෝණය කර ගන්න ඕන වෙලා තියෙනවා. ඉතින් පොඩි නමල දෙන්න කිව්වා. ආවට පස්සේ කිව්වා මට දැන් අනෝතත්ත වලින් පැන් ටිකක් ගෙන්න ගන්න තියෙනවා. මේ පොඩි නමලාගෙන් කාටද මේක පුළුවන්? එක්කෙනා අත උස්සනවා. නෑ එහෙම බෑ කිව්වා. දැන් ඔන්න සුමන සාමණේරයෝ ඉන්නවා. සුමන සාමණේරයෝ ඉන්න බීම් බලාගෙන. බුදුරජාන් වහන්සේ හරි සුමනට පුළුවන්ද කියලා. එහෙමයි ස්වාමීනි. එන කරගේ ලොකු කලගිරිය ගන්න පුළුවන්ද කියලා. එහෙමයි ස්වාමීනි. අන්න බුදුරජාන් වහන්සේට වැඳ අර විශාල පිත්තල කලගිරිය ගත්ත අහසට කැන්නා. ආකාශෙන් ගියා අනෝදත්ත විලට. අනෝදත්ත විලට ගිහිල්ලා යනකොටම නාගරාජයා වැඳලා පිළිගත්තා. අනේ ස්වාමීනි ඔබ වහන්සේ වඩින්න ඕනේ නේ කිව්වා. නෑ භාග්‍යතුන් වහන්සේ මටයි මේ කිව්වේ පැන් අරගෙන එන්න. පැන් එක පුරවලා දුන්නා. අනේ ස්වාමීනි ඔබ වහන්සේ ඉස්සර වෙලා වඩින්න මම මේ පැන් එක අරන් එන්නත් කිව්වා නාගරාජයා. ඊට පස්සේ සුමන සාමණේරයන් වහන්සේ කෝ නෑ භාග්‍යතුන් වහන්සේ මට මේ කිව්වේ කියලා පැන් කලේ අතින් ආයෙ අරගත්තා. අරගෙන ආය ආකාශයෙන් වඩිනවා. එතකොට තමයි බුදුරජාණන් වහන්සේ සංඝයාට පෙන්වුවා මේ අන්න බලන්න මහණෙනි ඔබ විහිළුතාලු කරපු ඔබ මේ ඔළුවට තට්ටු දාපු පොඩිනම ඔය ඉන්නේ කිව්වා. ඊර්වසේ පැන්කලේ ගෙනාවා බුදුරජාණන් වහන්සේ පාදෝවණය කළා පොඩිනමට කිව්වා සොමන ඔබ අද සිට උපසම්පදා භික්ෂුවක්. එතකොට උපසම්පදා ලැබෙන වයස කීයද? 4. මොකද්ද මේ පින? එදා අන්න බාර කරපු පින අනුමෝදන් වීම. අනුමෝදන් වෙන්නේ නැතුව එදා ඊර්ෂ්‍යා කළා නම් මේ මගේ ළඟ වැඩ කරපු සේවකයා පින් කරද්දී මේ දේවතාව අනුමෝදන් වෙනවා කියලා වලකපුවා නම් මේ එකක්වත් අයිති නැහැ. ඉරිසියාව හටගත්තා නම් මසුරුකම හටගත්තා නම් එහෙම කොහොමද කරන්නේ? මමයි ප්‍රධාන මටයි පින් දැස් කරගන්න ඕනේ. අනිත් එකෙක් කොහොමද කරන්නේ? එහෙම කල්පනා කරා නම් අපායයි. එහෙනම් අපායෙන් තමාව ගොඩගත්තේ කවුද? තමාව. මොකද්ද? තමන්ට වඩා දුප්පත් නැතිබරි අසරණ කෙනෙක් උදාර පිනක් කරනවා. ඒ පින අනුමෝදන් වෙන්න වොමනා කරන දියුණු හිතක් තියෙනවා. ඊර්ෂ්‍යාවක් නැති. ක්‍රෝධ කරන්නේ නැති. මසුරු නැති හිතක් තියෙනවා. අපිට තියෙන අභියෝගය ඕක. මොකද්ද? අපිට තුමනයි මොකද්ද? ඊර්ෂ්‍යාවක් නැති හිතක්. මසුරුකමක් නැති හිතක්. මෙන්න අභියෝගය. ඔන්න කරනවා නම් වැඩ. ඕක කටින් කරන්න බෑ.
මම නම් වීසය කරන්නේ නැහැ කියලා කරන්න බෑ. ඒක හරියට කීලම් කියන අය ඉන්නවනේ. මම නම් කීලම් කියන්නේ නැහැ කියලා කියන්නේ කේල්ද බං. මම නම් කීලම් කියන්න කැමති කෙනෙක් නෙමෙයි. නමුත් ඔයාට ආන් අසුවලා මෙහෙම කිව්වා. ඒක කියන්නේ ඉස්සෙල්ලා මොකද්ද කියන්නේ? මං කීලම් කියන්නේ නැත කියලා. එහි ක්‍රමයට බෑ. අවංකවම හිතට එන්න ඕනේ. ඊර්ෂියාවෙන් ආත්මිදෙන්න නම් අනිත් අයගේ දියුණුවට සතුටු වෙන්න ඕනේ. දැන් අර අන්නබාර දුගියා පසේ බුදුරජාණන් වහන්සේට දානේ පූජා කිරීම තුළ තමන්ගේ සීසතේ අධිගුරුහිත දේවතාවි සාදුනාද පැවැත්වුවාට පස්සේ එයා සතුට වුණානේ. ඊළඟට සල්ලි වලට පින ඉල්ලුවම දෙන්නත් බෑ කිව්වනේ. වෙන කෙනෙක් නම් මොකද වෙන්නේ? මේ කාලේ වගේ න ะ. වෛර බඳ ගන්න නැද්ද? වෛර බඳ ගන්න. ඒ හේතුව අන්න ඒකටයි කියන්නේ පිරිහීමටපත් වෙනවා කිය. පිරිහුණා කියන්නේ ඒක. නොපිරී ඉඳනන් ඔය අර්බුදෙන් අපි ගොඩ එන්න ඕනේ. නොපිරී ඉඳනන් අපිට ඔය අර්බුදෙන් ගොඩ එන්න ඕනේ. දැන් බලන්න මේ අන්නබාර වෙලා අන්නබාර කියන අර දුගියා වෙලා පසේ උපරිත්ත කියන පසේ බුදුරජාණන් වහන්සේට දාන වේල පූජා කරපු අනුරුද්ධයන් වහන්සේට එදා ඒ ආත්මියා පැතුවා අනේ මට නම් ආයේ නෑ කියන වචනේ අහන්න වෙන්න එපා කියලා. ඒ දානේ කොයිතරම් අద్భుතද බලන්න. නෑ කියන වචනේ අහන්න හම්බෙලා නෑ. කුමාර අවදීති සල්ලිකාර ධනවත් පවුලක උපන්නේ. නෑ කියන වචනේ අහලා නෑ. දවසක් මේ කුමාරවරු කතාව බත් හැදින්නේ කොහොමද කියලා. ඒක කුමාරයා කිව්වා කියපන් බලන්න කොහොමද බත් හැදින්නේ. ඒ කුමාරයා කිව්වා බත් හැදින්නේ අටුවෙන්. ඒක කිව්වා අටුවට ගිහිල්ලා වී අරගෙන කොටලා ගන්නවා කිව්වා. තව කෙනෙක් කිව්වා බත් හැදින්නේ කොහොමද? බත් හැදින්නේ මුට්ටියෙන් කිව්වා. ඒක කොහොමද කියලා ඇහුවා. මුට්ටිය හරියම බත් තියෙනවා. ඊට පස්සේ කිව්වා නෑ ඔය දෙන්නම අනුරුද්ධ කුමාරයා කිව්වා ඔය දෙන්නම වැරදි කිව්වා. බත් හැදෙන්නේ ඕකෙන් නෙමෙයි කිව්වා. බත් හැදෙන්නේ රාන් තල්ලියේ කිව්වා. කිව්වා මට වින් කරපු රාන් තල්ලියේ පියන යන්නේම බන් කිව්වා. බත් හැදෙන හිටවත් දන්නේ. එහෙම සැපක් විඳපු ළමයි. ඒ අනුරුද්ධ කුමාරයා සෙල්ලම් කරද්දී මේ අම්මා එක එක ස්වීට් වර්ග හදලා යවනවා. දවසක් මේ කුමාරයා සෙල්ලම් කරද්දී කැවුම් වගේ. එයාගේ රන් තැටියට කැවුම් වගේ දාලා පිටත් කළා. සෙල්ලම් කරගෙන ඉන්න කැවුම් ගිරුණා. ආයි සේවකයාට දුන්නා ආයි තව කැවුම් ගේන්නේ. දෙවෙනි පාරත් අම්මා යවුවා. ඊට පස්සේ ඒකත් ඉවර වුණා. ආයෙත් ඒව තව කැවුම් ගේන්නේ කියලා. තුන්වෙනි පාරත් යවුවා. හතරවෙනි පාරත් ආයෙ යවුවා මේ තැටි කැවුම් එවන්න කියලා. අම්මා කල්පනා කළා මේ ළඟට නෑ කියන වචනේ නම් අහලා නෑ අද උගන්වනවා. මේක ගිහින් දීපන් කියලා හිස් බඳුන වහලා දුන්න මේක ගිහින් දීපන් කියලා. අරගෙන ගියා. ඒ යද්දි දෙවිවරු කල්පනා වෙලා දැන් හිස් බඳුනක් ගෙනියනවා. මහා පින්වත් දරුවේ පසේ බුදුරජාණන් වහන්සේට දානි දීලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. නෑ කියන වචනේ අහන්න දෙන්න එපා කියලා. දැන් දෙවි කෙනෙක්ගෙන් මම මේ කාරණේ දන්නවා. දන්නා මට මග හැරෙන්න බෑ. මේ කාරණේ මම දැන නිස්සද්දව හිටියොත් දිවි සභාවේ මම නින්දාවටපත් වෙනවා. නුඹ පිනට ගරුකලේ නෑ කියලා. ඒ නිසා මම මේ උනේ භාජනී දිව්‍ය කැවුම් වලින් පුරවනවා කියලා පිළිව. මේ ළමයා ගෙනිච්චා. ගෙල්ලා මේකේ වැහුම් ඇරියා විතරේ පලාතම සුවඳ ගහන්න ගත්තා. කටේ තිබ්බට පස්සේ පුදුම රසයක්. මේ ළඟ හරි අවුලුණා මේක කාලා. ගෙදර ගියේ ෆුල් අප්සෙට් කොල්ලා. ඇයි හේතුව? ගෙදර ගිහලා එකපාරට කිව්වා අම්මා හරි නරකයි අම්මා කිව්වා. ඇයි කියලා එබ. මෙතෙක් කල මාව දැවටුවා දිවා. අද තමයි කිව්වා හරි කැවුවේ කිව්වේ. මෙතෙක් කල මම බොරු කළේ කිව්වා. බොරු කැවුම් දුන්නේ කිව්වා.
අද තමයි දුන්නේ කිව්වා අර නැති කෙවුම්. මට නැති කෙවුම් ඕනේ නේ. කිව්ව පුතා මං ඉන්නේ නෑ ඔයාලට කෙවුම්. මං හිස් බාජි නෙවෙයි. බලන්න මේ පින කැරකින විදිය. ආනන්ද මහරහතන් වහන්සේගේ සෑය හදද්දී ඔබ යම් විදියකින් හරි මේ සෑයට දැක බලා සතුටු වුණොත් පිදුවොත් ඒ පුදන්න ඕනේ මෙහෙමයි. අනේ අපගේ ආනන්දයන් වහන්සේ යම් ධර්මයක් අවබෝධ කළාද ඒ ධර්මයේම මටත් අවබෝධ කරගන්න මේ පින හේතු වේවා.